තාමත් යුද්ධේ නියමෙටම යනවා. මොකද ඩයස්පෝරාවට ඕන වෙන්නේ යුද්ධය ඉවර කරන්න නෙමෙයිනේ. යුද්ධය වවාගෙන කණ්ඩනේ. දැන් මේකේ ගොඩක් පැතිකඩවල් තියෙනවනේ. ඔයාලගෙන් අහා හිටියනම් අද යුද්ධේ තාම මේ රටේ තියෙනවා. හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධය ඉවර කරලා එතුමා කිව්වේ නෑ එතුමා දින්න කියලා. මේ රටයි දින්නේ. අපේ රට දින්නේ. යුද්ධයට ගිය සම්පූර්ණ මේ යුද උපකරණ වලට දවසකට උණ්ඩයකට ගාන ගිය මුදල් ඒ හැමදේම ඉතුරු වුණා. ඒ ඉතුරු වෙච්ච නිසා තමයි ඒ වයින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට දැවැන්ත සංවර්ධනයක් කරගෙන ගියේ. එතකොට මේ සංවර්ධනය සහ මේ යුද්ධය ඉවර කරපු එකට ඔය NGO අය ඉන්නේ. ඒ කාලේ NGOs වල හිටිය අය ඒගොල්ලන්ගේ බඩ වඩා ගන්න රස්සාවක් විදිහට කරපු දේ නැති වෙලා ගියානේ. අන්තිමේට මොකද වුනේ? අර අපි යුද උපකරණ මිලදී ගත්ත රටවල් වලට දැන් යුද උපකරණ මිලදී ගන්න අපි මිලදී ගන්නෙ නෑ. ඒවත් ප්‍රශ්න වුණා. එතකොට ඒවයින් ඇති වෙලා ඩයස්පෝරාවත් ඔක්කොම කට්ටිය එකතු වෙලා දැන් හදන්නේ රට තුල නැවත යුද්ධයක් ඇති කරන්නද කියලා අපිට හිතා ගන්න බෑ. තව කතාවක් කියනවා. මොකද්ද මේ තාම හදවත්වල සාමය එකතු වෙලා නෑලු. මේ හදවත්වල සාමය ඕනෝටත් වඩා උතුරේ දකුණේ නැගෙනහිර බටහිර තියෙනවා. ඒවා නැත්තේ අර බඩ වඩා ගන්න කරන බිස්නස් කරන කණ්ඩායමක් ඉන්නේ. එයාලගේ හදවත්වල තමයි නැත්තේ. ඒ හින්දා ඒ NGO එකේ අය තමයි NGOs වල අය තමයි මේ රටේ තාම ජාතිවාදයක් තියෙනවා. මේ රටේ ජනතාවට තාම සාමය උදා වෙලා නැහැ. ඒගොල්ලෝ ඉල්ලන දේවල් දෙන්න ඕනේ කියලා මේ යම් නැවත දෙයක් ඇති කරන්න යන්නේ කවුද කියන එක නම් අපි බොහොම හොඳට දන්නවා. මේ රටේ මුස්ලිම් ජනතාවටත් ද්‍රවිඩ ජනතාවටත් සිංහල ජනතාවටත් කිසිම විදියකින් බෙදීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මේ ඉන්න විදිය හොඳයි. මේකේ නැවත අමුතු ප්‍රශ්න ඇති කරන්න උත්සාහ කරන්න එපා. ඊළඟ කාරණේ තමයි පහුගිය කාලේ අරගලයක් මේ රට තුල ඇති කළා. ඩොලර් මේ රටට එවන්න එපා කියලා එක වර්තමාන ඒ දේශපාලඥයෙක් මාධ්‍යයේ කියනවා. ජනතාවට කිව්වා රාජපක්ෂලා ඩොලර් හොරකම් කරනවා. ඒ හින්දා ඩොලර් මේ රටට එවන්න එපා කියලා. ඊට පස්සේ මේ රට තුල ඩොලර් හින්දෙව්වා. ඩොලර් ටික හින්දලා ඉවර වෙලා මොකද කරේ? කොවිඩ් වසංගතයත් එක්කලා තිබුණු ඩොලර්ස් වලින් අපි ඉන්ජෙක්ෂන් මිලදී ගන්න උනා. එන්නත් මිලදී ගන්න උනා. ඒ වලින් රටේ ජනතාව බල්ලු වගේ දියුණු රටවල් වල මිනිස්සු මැරෙනකොට මේ රටේ එහෙම බල්ලු වගේ මිනිස්සු කොවිඩ් වසංගතයෙන් මැරුන්නේ නැහැ. මොකද එන්නත් ටික හරියට එන්නත් කරණේ හරියට කරා. එතකොට ඒ එන්නත් කරණේ හරියට කරාට පස්සේ අපේ රටේ ඩොලර් නැති වුණා. මොකද ඩොලර් එවන්න එපා කිව්වනේ. අර ගෑස් ටික මිලදී ගන්න, තෙල් ටික මිලදී ගන්න ඩොලර් නැති වුණු පාර මොකද කරේ? අන්න අරගලේ උච්චතම අවස්ථාවට ඇවිල්ලා අර ඒ කුමන්ත්‍රණය ඇති කරපු කට්ටිය කිව්වා මේ රටේ රාජපක්ෂලා ඩොලර් හොරකම් කරා. ඒකයි මේ රටට සල්ලි නැති උනේ අද කියලා මොකද කරේ? ජනතාවට රාජපක්ෂලා කෙරේ දැඩි වෛරයක් ඇති කරා. ඒ දැඩි වෛරය නිසාම ජනතාවත් එළියට බැස්සා. මුකුත් දන්නේ නැහැ. ඊට පස්සේ අර අමරකීර්ති මන්ත්‍රීතුමාව ඝාතනය කරා පාරේදී. ඒක සාධාරණීකරණය කරන්න හදනවා. පහුගිය දවසක අරගල වලට හිටිය කණ්ඩායම ගෝල් පේස් එකට ගහපු නිසා තමයි මේ අපිත් ගැහුවේ කියලා. හරි. ඒක පැත්තකින් තියන්නකො. මං අහන්න කැමති එහෙනම් එදා දවසේ රෑ පොහොට්ටුවේ හිටපු മന്ത്രിවරුන්ට පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ට ක්‍රියාකාරීන්ට ගමේ ක්‍රියාකාරී පොහොට්ටුකාරයාට ගෙවල් වලට ඇවිල්ලා ගහන්න කවුද අනදුන්නේ? එක දේශපාලඥයෙක් ඉන්නවා. එයා කියනවා වීඩියෝ එකෙන් දඩබඩ ගාලා මේ මම කිව්වලු දඩබඩ ගාලා වෘත්තීය සමිති ටික රැස් කරලා කණ්ඩායම් රැස් කරලා මේ උද්ඝෝෂණ පටන් ගන්න කියලා. එහෙනම් ඒ දේශපාලඥයා තමයි අපේ ගෙවල් වලටත් ගහන්න අන දුන්නේ. නේද? එහෙනම් එයාටත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ වගේම තව නිලි රජිනක් ඉන්නවා. ඒ නිලි රජින මොකද කියන්නේ? විනාශ කරපියව, ගහපියව, කොටපියව, කපපියව කියනවා. එයාටත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. නේ? ඒක. ඊළඟ කාරණේ තමයි වර්තමානයේ වෙන විට ශ්‍රී ලාංකික කාන්තාවන් අපි සියලු දෙනාම අම්මාවරු කුස්සියේ ලොකු අරගලයක අපි ජීවත් වෙන්නේ. අපිට මේ බඩු මිල ඉහළ යෑම දරා ගන්නට බෑ. මේ හැම අම්මා කෙනෙකුටම හැම කාන්තාවකටම හැම ගෘහණියෙකුටම දරා ගන්න බෑ මේ බඩු මිල. ඒ නිසා අපිට දැන් උද්ඝෝෂණය කරන්න වෙලා තියෙනවා බඩු මිල අඩු කරන්න කියලා. හාල් කිලෝ 1 මේසෙට තට්ටු කරලා වැඩි කරාමයි අදටත් හාල් කිලෝ 1 අඩු කරේ නෑ. සීනි තේ කොළ මේ හැම දෙයක්ම අපිට දරා ගන්න බැරි තරම් අඩුයි. මොකද ආවේ
මේ හැමදේම අඩු කරලා සහනයක් දෙනවා කියලානේ. ඉතින් ඒ සහනය කාන්තාව විදිහට සමස්ත ශ්‍රී ලාංකික කාන්තාව විදිහට අපි ඉල්ලනවා එක මිටට අපි එකට කිව්වා වගේ අපි ආදරෙන් ඉල්ලීමක් කරනවා බඩු මිල අඩු කරලා කුස්සියේ අරගලය නැති කරලා දෙන්න කියලා. ඒ වගේම තමයි තව කාරණයක් කියන්න ඕනේ යුද්ධය ඉවර කරලා මහින්ද රාජපක්ෂ මැතිතුමා නිකන් හිටියේ නෑ. ඒ යුද්ධය ඉවර කරලා මේ රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා එතුමා ගෙන ගියා. ඒ අවුරුදු 5 ඇතුළත මේ රටේ විශාල ව්‍යාපෘති සිද්ධ වුණා. වර්තමානයේ වෙන විට ඇඟට දැනෙන ඇසට පේන ව්‍යාපෘතියක් නම් අපිට දකින්න ලැබිලා නැහැ. ඔය මම දැක්ක සමාජ මාධ්‍ය ජාලවල මෙන්න කාපට් පාර හදපු හැටි, මෙන්න කාපට් පාර ඇකිලිලා ගිහින් තියෙනවා, මේන් කාණු ගැලවිලා තියෙනවා, කොන්ක්‍රීට් පැලිලා තියෙනවා, පාරවල් පැලලා තියෙනවා. ඕවා තමයි ඉතින් අපිට දකින්න ලැබෙන්නේ. ඒ නිසා නැවත වතාවක් මම කියනවා කවුරු හරි කියනකම් හිටියනම් යුද්ධ ඉවර කරන්න අද අපි මැරිච්ච තැන්වල ගසුත් පැලවිලා